සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට අදත් ඔයාලා ආදරෙන්. අද මම අරගෙන ආවේ වටාන පරිප්පු කරියක් හදන විදිය. මේක ඉතින් ගොඩක් දෙනා දන්න දෙයක්. ඒත් ඉතින් මම හදාගන්න විදිය බෙදාගන්න හිතුවා. මොකද මගේ YouTube channel එකට මගේ ෆෑන් කෙනෙක් මගේ මේ පරිප්පු කරිය හදන විදිය රෙසිපි එක ඉල්ලලා තිබුණා. ඉතින් මම හිතුවා මේක හදන විදිය ඔයාලත් එක්ක බෙදාගන්න ඕනි කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මෙතන මම වටාන පරිප්පු සෝදලා අරගෙන තියෙනවා. ඉතින් මම මේක පැයක් විතර පෙඟෙන්න දාලා තමයි ගත්තේ. මොකද සමහර පරිප්පු ಜಾති තියෙනවා පොඟවල උයන්න ඕනේ ඒවා. ඉතින් ඒ නිසා මම කෝකටත් පැයක් විතර වගේ පරිප්පු එක පොඟවල ගත්තා. ඊළඟට මම මේකට එකතු කරගන්නවා රම්පේ කරපිංචා, එතකොට සුදු ලුණු ටිකක්, ඊළඟට පොඩියට කපාගත්තු රතු ලුණු ගෙඩියක් දෙකක්, ඊළඟට කපාගත්තු අමු මිරිස් කරලක් වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට කුරුදු පොත්තකුත් එකතු කරගන්නවා. තව කරාබුන ටි දෙකකුත් මම මේකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් කරාබුන ටි එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම එකතු කරගන්න යන්නේ මේකට දාන මිරිස් කුඩු 3-5 වර්ග ටික. මම මේ විදිහට 3-5 පොඩ්ඩක් වෙන්න එකතු කරගන්නවා. ගොඩක් එකතු කරගන්නේ නැහැ. ඊළඟට මම එකතු කරගන්න යන්නේ කහ කුඩු ටිකක්. ඊට පස්සේ එකතු කරගන්නවා මිරිස් කුඩු ටිකක්. ඒක ඔයාලා කැමති ප්‍රමාණය අනුව එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මේකට උඩුහල් පොඩ්ඩකුත් එකතු කරගන්නවා. ඊළඟට ලුණුත් එකතු කරලා වතුර තියලා ඉස්සෙල්ලාම වතුරෙන් තමයි මම මේක උයාගන්න යන්නේ. මේ විදිහට මම වතුර ටිකක් පරිප්පු ටික වැහෙන ප්‍රමාණයට දාලා උයා ගන්නවා. ඊළඟට වතුර ටික හිඳිලා තැම් වෙනකොට මම මේ විදිහට උකු පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට හොදි ඕන ප්‍රමාණය අනුව මේ පොල් කිරි එකතු කරගන්න පුළුවන්. මම ඉතින් ඉඳිආප්ප කන්න සහ බත් කන්න කියන දෙකම ඕන නිසා තමයි මේ විදිහට හොදි ටිකක් වැඩිපුර එකතු කරගත්තේ. ඊළඟට මම හදාගන්නේ පරිප්පු හොද්දට තෙම්පරාදුවක් දාගන්න. මේ විදිහට මම අබ ටිකක් පුපුරෝලා ඊට පස්සේ සුදු ලුණු රතු ලුණු ටිකක් තෙලට දාලා ඊට පස්සේ වියලි මිරිස් කරල් 3-4කුත් මේ විදිහට කපලා එකතු කරගන්නවා. ඒ ටික එහෙම බැදෙද්දී පරිප්පු ටික එකතු කරලා තෙම්පරාදුව හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක මේ විදිහට මම හොදි කලිනුත් කිව්වනේ මම හොදි ටිකක් වැඩිපුර එකතු කරගත්ත කියලා. මොකද ඉඳිආප්ප බත් කන්න දෙකම තමයි හදාගත්තේ. ඉතින් මේක පාන් කන්න, රොටි කන්න ඒ වගේ දේවල්ටත් ගොඩාක් රසයි. ඔන්න ඉතින් දැන් මගේ වටාන පරිප්පු කරිය හදලා ඉවරයි. ඉතින් මේ විදිහට තමයි මම මගේ වටාන පරිප්පු එක හදාගත්තේ. ඉතින් ගොඩාක් සරලයි, ලොකු දේවල් නෑ. ඉතින් මම අනිවාර්යෙන් වටාන පරිප්පු හැදුවම තෙම්පරාදුවක් දාගන්නවා. එතකොට ගොඩාක් රසයි. ඉතින් බත් කන්න, පාන් කන්න, ඉඳිආප්ප, රොටි මේ ඕනම දෙයකට මේ පරිප්පු එක ගොඩාක් රසවත්. ඉතින් ඔයාලත් කැමති නම් මේ රෙසිපි එක try කරලා